ඉතින් ආයිගොන් සියලු දෙනාටම ඉතින් බලන්න මේ හිම කඳු වැටිය. ඇත්තම කියනවා මේ බලන්න ඈත කන්දේ පේන්නේ තනි කර මේ ඉපැත්ත ඔක්කොම හිම තියෙන්නේ. ඒක විශාල කන්දක් ඒක. කඳු වැටියක්ම තියෙන්නේ මේකේ. ඉතින් මේ ඉදිරිපස පොඩි කන්දේ නැතුව මේ උඩ කන්දේ තියෙන හිම ඔබන්ට පේනවා ඇති. මේ බලන්න. දිගටම කඳු වැටියම හිම තියෙනවා දිගටම. හරිම ලස්සනයි ඉතින් මේ බලන්න ඈත පේන මේ කන්දෙත් පවා තියෙන්නේ හිම. එතකොට හරිම ලස්සනයි ඉතින් මේ කඳු වැටියක්ම තියෙන්නේ මේ මෙතන තියෙනවා මේ කන්ද හරි මං ඉන්න තැන ඉඳලා වටේටම තියෙන කඳු හරිම ලස්සනයි. ඒක මේ ලොකු කන්දක් මෙතන මේ තියෙන්නේ මේ බලන්න පාකින් එකේ ඉඳලා උඩ බලනකොට සාල කන්දක් තියෙන්නේ. ඉතින් මේ බලන්න මේ කඳු වැටියෙන් එහා පැත්තේ තියෙන එකේ ඔය ඔක්කොගෙම හිම තියෙන්නේ මේ හිම වැටලා තියෙන ලස්සනයි. අවුව තියෙනවා හොඳට. නමුත් ඒ අවුව රස්නිය දැනෙන්නේ නැහැ. සීතල වැඩි. සීතල අධිකයි පොඩ්ඩක්. අවුවක් තියෙනවා. අවුව තිබ්බට ඒක අවුව ලොකුවට දැනෙන්නේ නැහැ. මේ සීතල තමයි වැඩියෙන්ම දැනෙන්නේ. ඉතින් හරිම ලස්සනයි. ලස්සන ප්‍රදේශයක් මේක. ජපානයේ කඳු සහිත ප්‍රදේශයක් තමයි මේක ඉතින්. හරිම ලස්සනයි. මේ තියෙන්නේ හයිවේ එක තමයි තියෙන්නේ. ඔය නීගත යන හයිවේ එක. ඉතින් අලුත් වීඩියෝ එකකින් අපි හම්බෙමු. සියලු දෙනාටම ඉතින් සරණයි.